ඒතකොට හිතා ගන්න පුළුවන් අපි කොහොමද ඒ තත්වයටපත් වෙන්නේ. තවත් පැත්තකින් බලනකොට අපිට ලෝක ජනගහනය දිහා බැලුවාම අපි බෞද්ධයන් වෙලා හොඳ බෞද්ධ රටක තේරවාදී බෞද්ධ රටක බෞද්ධ ආගමිකයන් වෙලා බෞද්ධ දෙමාපියන්ගේ දරුවෝ වෙලා ඉපදිලා අපිට හොඳ ආගම දහම දැනගෙන සසර දුක දැනගෙන ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලැබිච්ච තැන් අපේ දෙපයින් ස්පර්ශ කරන් ලැබීම තුලම අපිට හිතා ගන්න පුළුවන් අපි අර නියපිට හිටපු පිරිසෙන් එක්කෙනෙක් කියලා අපිට හිත හදා ගන්න. සිද්ධාර්ථ විදිහට උපදීන ඉස්සෙල්ලා මේ දෙවියෝ බැලුවා සන්තුසිත දෙවි රජා කාලය, දීපය, දේශය, කුලය, මව කියන පස් මහ බැලුම් බැලුවා. වෙන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ. මව කල්ප ගානක් පෙරම් පුරන්න ඕන බුදු මවක් වෙන්න. බුදුවරයෙකුගේ මව් කුසක් හදන්න ආවට ගියාට බෑ. එයා පෙරම් පුරාගෙන ඇවිල්ලා ඒ තමන්ගේ පාරමිතාවක්. එතන පාරමිතා කියන්නේ ප්‍රාර්ථනාවන්. ඒ ප්‍රාර්ථනාවන් සම්පූර්ණ වෙලා තියෙන්න ඕන. තාත්තා කෙනෙකුත් සම්පූර්ණ වෙලා තියෙන්න ඕන තමන් බුදු පුතුකගේ පියා වෙනවයි කියලා. මේ තුන්දෙනාගේම ප්‍රාර්ථනාවන් එකට සම්බන්ධ වෙලා තියෙන්න ඕන. අම්මගේ ප්‍රාර්ථනාව සඵල වෙන්න අවශ්‍ය දේවල් සම්පූර්ණ වෙලා තියෙන්න ඕන. තාත්තගෙත් එහෙමයි, බෝධිසත්වයන් වහන්සේගෙත් එහෙමයි. ඒ එක්කම කාලයත් එකට ගැලපෙන්න ඕන. ඖෂධයක් අතින් අරන් විස්තර කාලේ වෙනකොට ඉපදෙන ගමන්ම ඇහුවේ මොනවද අම්මේ මිනිස්සුන්ට දෙන්න තියෙන්නේ කියලා අර දාන වාක්‍ය අවසන් මොකක්ද? අර්ථෝ අමස්මි ලෝකස්ස යේකෝ අමස්මි ලෝකස්ස තේජෝ අමස්මි ලෝකස්ස අයමන්ති මාජාති නාතිජානි. ඔය නැවිදලා තමයි එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම මේ අහසේ පියාසර කරපු නැති තැනක් නැහැ. මම මේ පොළොවේ මිහිදන් වෙච්ච නැති තැනක් නැහැ. මම මේ සාගරේ පීනපු නැති තැනක් නැහැ. මගේ අතට මගේ මිනිය මලකඳන් දෙකක් අහු වෙනවා. මේ අතත් තියෙන වලවල් දෙකක් අපිට අහු වෙනවා. සසරේ මං මැරිලා ගොඩ ගහපු කඳු ඇටකටු මලකඳ ඉජ්ජකුට පර්වතයට වඩා විශාලයි. එහෙමනම් කොච්චර විශාලද? සතර කොච්චර දිගද? අන්න ඒ ඇවිල්ලා තමයි මේ උදාන වාක්‍ය ප්‍රකාශ කරන්නේ. මේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ඒ උත්පත්ති සිද්ධ වෙච්ච ස්ථානයේ නේපාල් රජයේ ඉදි කරලා තියෙන විහාර මන්දිරය. කලින් ඕක උඩටත් ඕක ලෑලි උඩ තිබුණේ. උඩට ගියා සුළු පින්තූර හතර පැත්තට. අපිට දැන් තේරෙනවා එකෙන් කියවෙන්නේ මොකද්ද ප්‍රකාශ වෙන්නේ? බුදු නෙත මහා කාරෝ. බුදුහාමුදුර කාටවත් විශේෂයක් දැක්වේ නැහැ. සියලු දෙනාටම එකාකාරව ඒ නෙතේ දර්ශනය, ඒ මහා කරුණා ගුණය, ඒ නෙත් දෙකෙන් පෙනිච්ච මහා කරුණා ගුණය සතර දිග් භාගයටම එකසේ විහිදුවා කියන එකයි ඔතනින් පෙන්වන්න කරන්නේ. මේ තියෙන්නේ පොකුණ, ඒ තියෙන්නේ විහාරය, මේ අවට තියෙන්නේ අනෙකුත් නටබුන්, ඔය තියෙන්නේ සංඝාවාස වල නටබුන්. ඔය ටික තමයි සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය. ලුම්බිනි සල්ලුයන හා සම්බන්ධව මා ඉතා කෙටියෙන් කිව්වේ ඕගොල්ලෝ මේවා හැම දෙයක්ම ඊට වඩා විස්තර දන්නවා අවශ්‍යයි. ඒකට මේ නෑදෑ පරපුර ගැනත් මම ඔබට ප්‍රකාශ කරා. अगर टिकट बना दिए हैं थोड़ा सा थे नेपाल में क्या කපිලවස්තුපුරේ කියන්නේ ශාක්‍යයන්ගේ අගනුවර. ශාක්‍ය වංශික රජවරුන්ගේ අගනුවර. ඒ වගේම සිද්ධාර්ථ කුමාරයාගේ උපම් බිම කපිලවස්තු. ඉන්දියාවට අයිති කපිලවස්තුවක්, නේපාලයට කපිලවස්තුවක් කියලා දෙකක් ගැන සඳහන් වෙනවා. එහෙම කපිලවස්තු දෙකක් නැහැ. තියෙන්නේ එකම කපිලවස්තුව තමයි
නමුත් මෙතනින් එහා පැත්තට පොඩ්ඩක් ගියාම නේපාල් බෝඩරේ තියෙනවා. අපිට එහෙන් යන්න දෙන්නේ නැහැ. ඒ හින්දා අපි මේ කිලෝමීටර් 80ක් මෙතෙන්දලා ලුම්බිනියට තියෙනවා. අපි දැන් ලුම්බිනියට 80ක් විතර ආවේ. නමුත් මේ කපිලවස්තුව දෙකට බෙදලා තියෙන්නේ නේපාල් බෝඩරේ නිසා. කපිලවස්තු පුරේ. මේ කපිලවස්තු පුරේ වැදගත්කම තියෙන්නේ සිද්ධාර්ථ කුමාරයාගේ ජන්මභූමිය වගේම බුදුරජාණන් වහන්සේ සුද්ධෝදන රජුගේ ආරාධනය නිසා කාලුදා යමතිවරයා ගිහිල්ලා ආරාධනා කරපු නිසා කපිලවස්තු පුරේට වැඩම කරන බුදුරජාණන් වහන්සේ. ඒ වැඩම කරපු වෙලාවේදී ශාක්‍යයන් බුදුරජාණන් වහන්සේ පිළි අරගෙන උන්වහන්සේට ඉන්න ආරාමයක් කරලා දෙනවා. මොකක්ද ආරාමයේ නම? නීග්‍රෝධාරාමය. ඒක තමයි මේ ඉස්සරහින් තියෙන්නේ. නීග්‍රෝධාරාමය. ඒ වගේම කපිලවස්තුවට ශාක්‍යයන්ට හම්බෙනවා අර ඊයේත් අපි කතා කරපු අර ධාතු බෙදපු කොටස් 8න් එකක්. ඒ හම්බෙච්ච ධාතු තමයි තැම්පත් කරලා හදපු ස්තූපේ තමයි ඔය නටබුන් තියෙන්නේ. ඔය ස්තූපය කැණීම් කරනකොට හම්බ වුණා කරඬු දෙකක්. එකක් ලොකු එකක් පොඩි එකකුයි දෙකක්. ඒ දෙකේම පත්තිරුවල කොටලා තිබුණා කපිලවස්තුවේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා කියලා. එතකොට ඒ ධාතුන් වහන්සේලා ඕගොල්ලෝ දැකලා ඇති විඩින් විඩි ලංකාවට තරන් ගිහලා ප්‍රදර්ශනය කළා. 1977න් පස්සේ ලංකාවේ ප්‍රදර්ශනය කරලා තියෙනවා. දිල්ලි කෞතුකාගාරේ තැන්පත් කරලා තියෙනවා. එදා අපිට හැබැයි අර රාජ්‍ය අමුත් එක්ක ඇවිල්ලා ප්‍රදේශයට යන්න දුන්න තියෙනවා අපිට ඉතින් ඒක බලන්න බැරි වුණා. ඉතින් ඒ ධාතු හම්බුනේ මෙන්න මේ ස්ථානයෙන් තමයි. ඊළඟට ওই ඉස්සරහ තියෙනවා විල්යාවේ. ඕගොල්ලෝ වප්මගුල වෙලාවේ සිද්ධාර්ථ කුමාරයා අහසේ පළක් බැඳගෙන සමාජ සුවෙන් හිටියා කියලා අහලා තියෙනවා. ඒ කාර්යය සිද්ධ වෙන්නේ ඔය වෙල්යාවේ. ඊළඟට කපිලවස්තු වැදගත් වෙන්නේ බුදුරජාන් වහන්සේ වැඩම කරනකොට යසෝදරාව තමන්ගේ පුතාට පියාගේ උරුමයන් ඉල්ලා ගන්න කියලා යවන්නේ මෙන්න මේ කපිලවස්තු පුරේදී සුද්ධෝදන රජ මාලිගාව මේක පොඩ්ඩක් එහා පැත්තේ තියෙනවා. එතනින් තමයි. අර නරසිංහ ගාථා සඳහන් වෙන්නේ මේ කපිලවස්තු හා ඒ යසෝදරාව ඇතුළු එයාගේ සම්බන්ධතාවයන් පැහැදිලි කරමින් තමයි නරසිංහ ගාථා දෙන්නේ. ඊළඟට විශේෂ තවත් දෙයක් සිද්ධ වෙනවා කපිලවස්තුවේදී. නන්ද කුමාරයා මහාන වෙන්නේ ජනපද කල්යාණිය කියන්නේ ගියාට කමන්න එක්මට එන්න කියලා. ඒත් මේ කපිලවස්තු පුරේ. පිසාගෝතමිය නිම්බුතපද කියන්නේ මේ කපිලවස්තු පුරේ. ඔන්න ඔය වගේ වැදගත් කාරණා රාශියක් මේ කපිලවස්තු පුරේ හා සම්බන්ධ වෙනවා. එතකොට දැන් ඕගොල්ලන්ට පුළුවන් අවුරුනිසා रम्या सुरम्या शुभ के मालिगाव මේක ලින්දා වතුර තියෙනවා